අයවැය පරාජය කිරීමේ සිහිනය අතහැර දේශීය ආර්ථිකය ගොඩනැංවීමට එක්වන්නේයි ඇමති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයට කියයි. අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. දැන් එක්සත් ජාතික පක්ෂය මම දැක්ක මේ දවස්වල අත්සන් කරනවා මේ මම දැක්ක පත්‍රයේ ලක්ෂ 50ක් අත්සන් කිරීම කියලා හිටන් මැතිවරණයක් ඉල්ලලා හිටන් තමුන්නාන්සේලා කිව්වා පහුගිය අප්‍රේල් මාසේ ආණ්ඩුව ඉවරයි කියලා කිව්වා. ඊට පස්සේ වෙසක් පොයට ඉවරයි කිව්වා. ඊළඟට අගෝස්තු ඉවරයි කියලා කිව්වා. දැන් අයවැයෙන් එක්සත් ජාතික පක්ෂයේ කට්ටියක් කියනවා ඉවර කරනවා කියලා, තව කට්ටියක් කියනවා ඉවර කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කියන ගමන් ලක්ෂ 50ක පෙස්සමක් අත්සන් කරන්න පටන් අරන් තියෙනවා මැතිවරණයක් ඉල්ලලා. ඉතින් මේ මැතිවරණයක් ඉල්ලන්නේ කුමක් සඳහාද? ඒගොල්ලන්ට ආණ්ඩුවක් සඳහා. විපක්ෂයට කියන්නේ මේ ගන්නා වූ උත්සාහයන් තුළ අපි දකින්නේ නැහැ තමුන්නාන්සලාට මේ ආණ්ඩුව මේ හෙට අනිද්දා පරාජය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවායි කියලා. ඒක නිසා රජයක් බලයට පත් වුණාම මේ රජයට වැඩ ටික කරගෙන යන්න දෙන්න. රටේ ජනතාවගේ මනස විකෘති කළා. රාජ්‍ය නිලධාරීන්ට හැම වෙලෙම පෙන්නලා මේ ආණ්ඩුව වැටෙනවා කඩා හැලෙනවා කියන ඒ මානසිකත්වය ඇති කරලා. මේක දැන් මේ අවුරුද්ද ආරම්භයේ ඉඳලම කළා. දැන් තමුන්නාන්සලායි අපි අත්සන් කරපු අවබෝධතාවක විශ්වාස අත්සන් කරලත් එක්සත් ජාතික පක්ෂයයි අපි ඒ අවබෝධතාවක විශ්වාස අත්සන් කරලා මාසයක් ගියේ නැහැ කිව්වා අප්‍රේල් මාසේ සිංහල අවුරුදු ගන්න එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවකින් කියලා හිටන් කිව්වා. ඉතින් මේ ගෙන ගිය ව්‍යාපාරات එක්ක තමයි මේ තත්ත්වයන් තමුන්නාන්සලා හැම වෙලේම රටට මේ උත්සාහ කරන්න පෙන්වන්නේ. ඒක නිසා අපි රටකට ආදරේ නම් අපි මේ රටේ ජනතාව ගැන බලනවා නම් මේ රටේ ජීවත් වීමේ අමාරුකම් පිළිබඳව අවංක වූ සැබෑ උවමනාවක් අපේ හදවත් තුල තිබෙනවා නම් ආණ්ඩුවක් විදිහට වැඩ කරගෙන යන්න දෙන්න මේ ගෙනියන ව්‍යාපාරයන් තුල විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් වැරදි මානසිකත්වයකට පත් කළා. රටේ මේ ඇති කරන්න උත්සාහ ගන්නා ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ කොහෙත්ම. ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. නමුත් විපක්ෂයක් විදිහට විපක්ෂයට ගෞරවයක් තිබෙනවා. රටේ යහපත් වැඩක් කරනකොට ඒ වැඩේට සහයෝගය දෙන එක. මේ රටේ අවශ්‍ය දේවල් මේ රටේ නිෂ්පාදනය කර ගැනීම සඳහා වූ මූලික වැඩපිළිවෙලක් මේ අයවැය තුල ඇතුළත් කරලා තියෙනවා. ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මොකද එක පැත්තකින් අද රටේ ලෝකයේ විවෘතාර්ථිකයට යොමු වෙච්ච නිසා ලෝකයේ ආර්ථිකය අපිට පාලනය කරගන්න හැකියාවක් නැති නිසා මුළු ලෝකයම එකම ගෝලීකරණයේ තත්ත්වයකට පත් වෙච්ච නිසා ලෝකයට අපි විවෘත වෙනකොට අපේ නිෂ්පාදනයන් ආරක්ෂා කරගෙන අපිට අපේ දේ හදාගන්නේ කොහොමද කියන තත්ත්වයට පාලනයක් ඇති කරගන්නේ කොහොමද කියන එක මේ අයවැයෙන් කල්පනා කරලා තියෙනවා. මොහොතකට කලින් එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන මන්ත්‍රීතුමා කිරිපිටි පැකට් එකක් පෙන්නුවා සභාවට. මම කියන්න කැමතියි අවුරුදු 30ක විවෘත ආර්ථිකයේ ඇත්ත ප්‍රතිඵලය එතුමා අද රටටම පෙන්වුවා. අවුරුදු 30කට ආසන්න විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල අපේ ජනතාවට අත්ුනේ ඒ විදිහට තමයි කියලා මම කියන්න කැමතියි. ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි විශ්වාස කරනවා මේ අයවැයේ යම් හොඳ දේවල් තියෙනවා. සම්පකාර සමිති වලට බදුව ඉවයත් කිරීම, පහේ ශිෂ්‍යත්වධාරීන්ට 10000 15000 කිරීම, ඔය වගේ හොඳ යෝජනා තියෙනවා. සම සමාජ පක්ෂය වෙනුවෙන් මම මුලින්ම ගරු ජනාධිපතිතුමා මුදල් ඇමති හැටියටත් භාණ්ඩාගාරයේ ලේකම්තුමාට අපේ ප්‍රශංසාව පළ කරන්න කැමති. මේක හොඳ අයවැයක් කියලා අපි හිතනවා. තියෙන මේ ආර්ථික අපහසුතාවයන්, අර්බුදකාරී තත්ත්වයන්, මේ යුද වාතාවරණය මේවා සියල්ලම සලකලා අපි මතක් තියාගන්න ඕන ලෝකේ ආර්ථික අර්බුදයක් තියෙනවා. ලෝකේ ධනපති ආර්ථික ක්‍රමයේ ප්‍රශ්න තියෙනවා. ඒවා මැද තුන්වෙනි ලෝක රටවල් වලට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් මෙවැනි වාතාවරණයක් තුළ අපේ අභ්‍යන්තර ගැටුමුත් සලකලා මේ ලෝකයේ වෙළඳ පොලේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ, ඛනිජ තෙල්, ආහාර වල මිල නගින අවස්ථාවකදී මෙවැනි මේ අයවැයක් ඉදිරිපත් කිරීම ගැන අපේ ප්‍රශංසාව දක්වන්න තියෙනවා. දේශද්‍රෝහීන්ගේ අරමුදල් වලින් රජය පෙරලලා වන්නේ හමුදා ජයග්‍රහණ ආපසු හරවන්නට, දේශීය ආර්ථිකයක් දිනා ගන්නට
නැගෙනහිර පළාතේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ග අඩපණ කරන්නට කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් මා හිතන්නේ ඒක ඉතිහාසයේ කරන දරුණුතම පාවාදීමක් බව ප්‍රකාශ කරන්නට කැමැතියි. කෙසේ වෙතත් මේ සියලු බාධක මැදින් 2008 වසරේදී නැගෙනහිර පළාතේ නැගෙන නව හිරුත් සමග මේ රටේ ආර්ථිකය ශක්තිමත් කළා, මේ උද්දමනය පාලනය කිරීමට දේශීය වගාවන් ශක්තිමත් කළා, දේශීය නිෂ්පාදනය ශක්තිමත් කළා, පෙරට ගෙන යන්නටත් පරිසර හිතකාමී සංවර්ධන අයවැයක් සමබර අයවැයක් ඉදිරිපත් කළා. ඒ මගින් 2008 වසරේදී තවදුරටත් මේ රටේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් කටයුතු කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා.